සුබ දවසක් හැමෝටම අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එක වගේම මේ channel එක කරන්න හිතන් හිටපු type එක වීඩියෝ නෙවෙයි. නමුත් ඔයාලව දැනුවත් කිරීමට අවශ්‍ය නිසා මම මේ වීඩියෝ එක කරන්න හිතුවා. මම මේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ දැන් ගොඩක් අය online manage business එකට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය WhatsApp group හදාගෙන Facebook එකේ group වල publish කරන rough ගල් විකුණන එකට ගොඩක් අය පෙළඹිලා තියෙනවා. ඇත්ත කතාව කියන්නේ සාමාන්‍යයෙන් මැනික් බිස්නස් එකේ කට් ඇන්ඩ් පොලිෂ් ගලක් විකුණනට වඩා හරි ලේසි රෆ් ගලක් විකුණන එක. නමුත් අපි ඔන්ලයින් මැනික් බිස්නස් එකේදී අපි ගමුකෝ ගලක් මිලදී ගන්න පැත්ත. ඉතින් අද මාකට් එකට ඇවිල්ලා ඉන්න බිස්නස් එකට ඇවිල්ලා ඉන්න ගොඩක් නවකයෝ පෙළඹිලා ඉන්නවා මැනික් පොලකට හරි බදලකට හරි යන්නේ නැතුව ඔන්ලයින් කවුරු හරි දාන ගලක් WhatsApp එකෙන් හරි Facebook එකෙන් හරි දැකලා ෆොටෝස් වීඩියෝස් බලලා මිලදී ගන්න එක. ඇත්තටම ඒක ගොඩක් මිලදී ගැනීමේදී ප්‍රායෝගික නැහැ සහ විකිණීමේදීත් ඉතින් අපි කියලා ඒ විකුණන මුත්කලයාගේ තියෙන අවංකභාවය අනුව තමයි ඒ ගලේ හොඳ නරක තීරණය වෙන්නේ. ඒ කියන්නේ මම උදාහරණයකට කිව්වොත් මං ගාව තියෙනවා කැරට් 3ක බ්ලූ සෆා එකක්. මේකෙන් මේ ගල ෆුල් ක්ලීන්. ඔයාට කැරට් එකමාරක් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. සමහරට ඔයා රුපියල් ලක්ෂයකට එකමාරකට ඒක ඔන්ලයින් ගල බලන්නේවත් නැතුව සල්ලි දාලා ගන්නවා. හැබැයි වගේ ගල අතට ආපුවාම ෆොටෝ එකේ තියෙන පාට නෙමෙයි සමහරවිට පළුදු තියෙනවා. ඒ ගලෙන් පොයින්ට් ගලක්වත් වැඩ කරගන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවලට මුහුණ දීපු ගොඩාක් අය අද ඉන්නවා. මොකද ඒක මේ ළඟදිත් Facebook එකේ හැම කතා බහට ලක් වෙච්ච දෙයක්. නැත්තම් කතා කරුවොත් ඔයා මැනික් මාකට් එකකට ගියත් පතලකට ගියත් සාමාන්‍යයෙන් මැනික් බිස්නස් එකේ කවුරුත් අවංක නැහැ. හැමෝම බලන්නේ යාලා ගාව තියෙන මැනික් ගලක් උපරිම මිලකට විකුණන්න. මිලදී ගන්න අය බලන්නේ කොහොම හරි අවම මිලකට ගන්න මැනික් ගල මිලදී ගන්න. ඔන්න ඔක තමයි බිස්නස් එකේ කතන්දරේ. එක්තරා ආකාරයකට මේ බිස්නස් එකත් සූදුවක් කියන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ගොඩක් කෝස් කරන කට්ටිය ඉන්නවා. ගොඩක් පිට පළාත්වල. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මැනික් තියෙන පැති කියලා සුලභව දකින්නේ සබරගොම් පළාතනේ. ඒතකොට ඒකෙන් පිට ගම්පහ කොළඹ මීගමුව ඔය කුලිය පිටිය කුරුණෑගල ඔය පැති වලට දැන් ගොඩක් කට්ටිය මැනික් කෝස් කරනවා. කෝස් කරන කට්ටිය ලොකු මොටිවේෂන් දෙනවා ඔයාලට දවසෙන් ගොඩ යන්න පුළුවන්. අද බයිසිකලේ යන මනුස්සයා හෙට V8 එක යන්නේ කියලා. ඇත්ත එහෙම යන කට්ටියත් ඉන්නවා. එහෙම වෙන කට්ටියත් තියෙනවා. නමුත් ඒකට ගොඩාක් වාසනාව කියන දේ බලපානවා. මොකද මම දැනුවත් මැනික් බිස්නස් කරන කට්ටිය ඉන්නවා. පතල් කරන කට්ටිය කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. තාම අඩුම ගානේ කට්ට කෑල්ලක්වත් හම්බෙලා නැහැ. නමුත් මේ මිනිස්සුත් අධික විශ්වාසයෙන් තමන් ගාව තියෙන සල්ලි වියදම් කරනවා. තමන්ට කවදාද හොඳ මැනික් ගලක් හම්බෙයි කියලා. මේකට වාසනාව ඕනේ කියන්න එක කාරණාවක් තමයි මම මේ ඇත්ත කතාවක් කියන්නම්. මේ හැලියගොඩ වෙච්ච සිද්ධියක්. කොහොම හරි කෙනෙක් වෙලක කොහොම හරි පොඩි ඇලක් වගේ ආයිනේ ඇල යුරේ කොහොම හරි පතල් කරලා අන්තිමේදී චූටි ඉඩම් කෑල්ලක් එතන පර්චේස් ගානක කරන්න නැතුව අතහැරලා තිබ්බා. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා ඕක කොහොම හරි ලක්ෂ 90කටද කොහෙද ඔය ඉඩම ඉල්ලලා කොහොම හරි අන්තිමේදී පතල් කරපු කෙනා ඒ ඉඩම් කෑල්ල විකුණලා අන්තිමේදී ඒ ගත්ත කෙනා ඒ ගත්ත පර්චේස් ගානේ බැකව පතලක් දාලා ඒකෙන් මං හිතන්නේ කෝටි ගානක පත්මරාගයක් හම්බුණා. දැන් ඒ ඉඩම් වික්ක මනුස්සයට පිස්සු. ඉතින් ඔය වගේ වාසනාව ඉතින් ඒක Tamanට ලැබීම කියන එක මත තමයි ඔය කෝටි ගණන් වලට එකපාරට අද බයිසිකලේ ගිය මනුස්සයා හෙට මේ මොන්ටරෝගේ ප්‍රාඩෝ එකේ යන කතන්දරේ වෙන්නේ. අපිට මාකට් එකකට ගිහිල්ලා ඔන්ලයින් මැනික් ගලක් අරගෙන කවදාවත් ඔය කියන සුන්දර ලෝකෙට යන්න බෑ. සහ ඔය මාකට් එකකට ගල් එනවා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට තව කවුරු හරි කෙනෙක් ගත්ත ගලක් ආයේ එයාට සමුදල් හදිස්සියකට හෝ වෙන ගලක් ගන්න හරි පතලකට වියදම් ගන්න හරි විකුණන අරමුණට තමයි ඔය ගෙනල්ලා විකුණන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පතලකින් කරපු ගලක් කෙලින්ම පොලකට එන්නේ නැහැ. ගොඩක්ම වෙලාවට අහල පහල හොඳ මිලක් දෙන මුදලාලි කෙනෙක් ගාවට තමයි යන්නේ. එක්කෝ හවසට ඔය පතල් නඩ වැඩ ඉවරලා එද්දී මිනිස්සුන් ගාව ඔය දලන් එහෙම තියෙනවා. ඒ එතන ගේන ගලක් වගේ තමයි ගන්න පුළුවන්. නැත්තම් සමහර ලාවට බොහොම දුර්ලභ විදිහට ඔය පතල් වලින් හොරගම් කරන ගල් තියෙනවා. ඒවා පාන්දරට ගෙනලා දෙනවා. නැත්තම් මැනික් පොලකට බොහොම කලාතුරකින් තමයි එහෙම එන්නේ. ඒත් ඔය සබරගොම් පළාතේ මැනික් පොල වලට එහෙම අඩුයි. ගොඩක් වෙලාවට ඔය කතන්දරේ එන්නේ ඔය බකමුණ ඇලහැර පැති වල වෙනවා. නැත්තම් බඩල් කුඹර පස්සරේ පැත්තට වගේ තමයි ඔය වගේ chance එක සෙට් වෙන්නේ. ඉතින් මැනික් බිස්නස් එකෙන් ගොඩ යන්න පුළුවන්. ඉතින් නමුත් මැනික් බිස්නස් එකේ ගොඩ යන නම් ඇත්තරම බිම් මට්ටමට පොළොවට බහින්න ඕනේ. يعني කවදාවත් ගෙදර ඉඳලා ඔන්ලයින් ගල් ගෙනල්ලා ගේමක් ගහන්න බෑ.
හැබැයි ඔයා කට් ඇන්ඩ් පොලිෂ් බිස්නස් එක කරනවා නම් කට් ඇන්ඩ් පොලිෂ් බිස්නස් එකේ ටික පොඩි chance එකක් තියෙනවා ෆොරින් බයර්ස්ලා අල්ලගන්න පුළුවන් නම් මෙහෙන් කට් ඇන්ඩ් පොලිෂ් ගල්ලා අරගෙන හරියට සර්ටිෆිකේට් දාපු මොකද අද කාලේ එක්ස්රේ ගහපු බෙර්ලියම් ගහපු ඔය බ්ලූ වල කලර් එක එන්හාන්ස් කරපු ඒ වගේ ගොඩාක් සෙල්ලම් දාපු ගල් තමයි තියෙන්නේ. ඉතින් එහෙම ඒවා සමහරවල් ලංකාවේ ලැබ් වලින් අහුවෙන්නේත් නැහැ. නමුත් ඔයා හරියට පතලකින් හරි කොහෙන් හරි ගල් ගන්න කෙනෙක්ගෙන් කට් ඇන්ඩ් පොලිෂ් ගල් අරගෙන බිස්නස් එක කරන්න පුරුදු වෙලා කොහොම හරි ෆොරින් බයර්ස්ලා ටික සෙට් කරගත්තොත් මෙහෙන් මැනික් ගල් එක්ස්පෝර්ට් කරන්න ආන් ඔයාට පුළුවන් ටිකක් මහන්සි වෙන්නේ නැතුව කට් ඇන්ඩ් පොලිෂ් ගල් ජෙම් ඇන්ඩ් ජුවෙලරි ඔතොරිටි එක හරහා එක්ස්පෝර්ට් කරන්න. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් අර එහෙම මැනික් පොලකට නොයා කරන්න පුළුවන් එකම බිස්නස් එක. නමුත් ඒකත් ටිකක් අමාරුයි. මොකද ඔයා හරි විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න ඕනේ කට් ඇන්ඩ් පොලිෂ් ගල් මිලදී ගන්න. සහ දැන් මාකට් එකේ ගොඩාක් අය ඔය ෆොරින් බයර්ස්ලාව ඕල්මෝස්ට් අල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අලුතෙන් එන කෙනෙක්ව මෙහෙන් එක්ස්පෝර්ට් කරන්න අල්ල ගන්නවා කියන එක ටිකක් සෑහෙන චැලෙන්ජ් එකක් තියෙන වැඩක්. ඉතින් මොකද මැනික් බිස්නස් කරනවා කියන එක මෙහි ලංකාවේ විතරක් තියෙන ගන්න නෙමෙයි තායිලන්ඩ් වල තියෙනවා හැම රටකම හොඳ බිස්නස් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් එක්ක තමයි අපිට කම්පීට් කරලා තියෙන්නේ. නමුත් බැරි නැහැ. මමත් සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් කරලා තියෙනවා. මටත් එහෙම ෆොරින් බයර්ස්ලා හම්බෙලා තියෙනවා. ඉතින් ඒක තමන් මහන්සිලා තමයි කරගන්න ඕනේ. මේ වීඩියෝ එකේ සමරි එකක් විදිහට කියනවා නම් මට කියන්න තියෙන්නේ සරලවම ඔන්ලයින් මැනික් බිස්නස් එකට යන්න එපා. කට් ඇන්ඩ් පොලිෂ් බිස්නස් එක කරන්න. නමුත් රෆ් ගල් ගෙන්නන්න එපා. රෆ් ගල් බොරු කියලා විකුණන්න එපා. පුළුවන් තරම් රෆ් ගලක් ඔන්ලයින් දැම්මත් ඒ කෙනාව ඒ අදාළ තැනකට ගෙනල්ලා ඒ මනුස්සයාට ඒ ගල බලන්න කියලා විකුණන්න. ඒ මැනික් ගලක් ගද්දී ඒ මනුස්සයා ඒ කොහොමද බලන්නේ? ඒ මනුස්සයා ඒ ගලේ පළුදු දකින්නවද නැද්ද? පළුදු නොදැක ගල මිලදී ගන්න එක ඒක ඒ මනුස්සයාගේ දැනුම මත තීරණය වෙන දෙයක්. එතකොට ඒක සාමාන්‍ය දෙයක් මැනික් බිස්නස් එකේදී. නමුත් ඔයා වංචනික විදිහට ලොකු බලාපොරොත්තු දීලා ඒ මනුස්සයාව මේක ගත්තොත් ඔයාට මෙච්චර ලාභයක් ගන්න පුළුවන් කියලා බලාපොරොත්තු දීලා ඒ වගේ තැනකට පත් කරන්න එපා. ඒක අන්එතිකල් වැඩක්. සහ පුළුවන් තරම් මැනික් බිස්නස් එක ඉගෙන ගන්න කෙනෙක් නම් මැනික් පොලකට යන්න. ඔයා මං හිතනවා ඔයාට සබරවම් පළාතේ මැනික් පොලකට එන්න බැරි වුණත් අද දැන් මැනික් පොලවල් බඩල් කුඹුර, බකමූණ, ඇලහැර, නාවුල හැම පැත්තක වගේ කුරුණෑගල, කොළඹ හැම තැනක වගේ මැනික් පොලවල් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒවා තියෙන වෙලාවල් බලලා ඒ වගේ වට සහභාගී වෙන්න. ඒ තැන් වලිනුත් එකපාර මැනික් ගල් ගන්න යන්න එපා. පුළුවන් තරම් මැනික් ගල් බලලා පොඩි පරිණතභාවයක් අරගෙන දැනුම රැස් කරගෙන මැනික් ගල් මිලදී ගන්න try කරන්න. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න දැනගන්න දේවල් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම ෆ්‍රී ටයිම් එකේ ඇවිල්ලා ඒවට බලලා කමෙන්ට් කරන්න. නැත්නම් මම එයාට වෙන වීඩියෝ එකක් හදන්නම්. ඉතින් මේක හරි සුන්දර ලස්සන බිස්නස් එකක්. ඉතින් ඒක අවංකව සාධාරණ විදිහට කරොත් ගමනක් යන්න පුළුවන්. ඉතින් හැමෝටම සුබ දවසක්.